හිටපු ජනාධිපති කාල්ගේ දුව ඝාතනය කර පුද්ගලයා අද දින ඇපමත නිදහස් කර තිබෙනවා. මේ පිළිබඳ ඔහු තවදුරටත් අදහස් පළ කරා. මගේ රත්තරන් දුව ගැන මම හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒත් අද වෙනකොට එයාව මට නැති වෙලා ඉවරයි. ඒත් එයාව මගෙන් උදුරගත්ත කෙනා අද නිදහස් කළා තියෙනවා. මම අහන්නේ මොකද්ද මේ නීතිය? ඇති යන්තම් එළියට ආවා. වාසනාව තමයි ඉතින්. වාසනාව හින්දානේ අවුරුදු 4ක් ඇතුළේ ඉන්න උනේ. නිදහස් උනේ කේ අද එහෙනම් ඔයාගේ ගානේ පාටි ඕනේ. මගේ වොඩ්කා බෝතලයක් තිබ්බා කීයද දන්නේ නැහැ තාම. යකෝ හොන්ඩා R1 එකක්. වාහනෙන් බැහැලා මාත් එක්ක එනවා. නැත්තම් තොපි දෙන්නටම මෙතන වෙඩි තියනවා. මම මුව මරන්නද? මූත් එක්ක යමු. මොනවා හරි කරත් බලාගමු. තමුන්ලා රේසියෙන් පැනලා යන්න නේද හැදුවේ? පැනලා යන්න නෙමෙයි මෙයා. අපි මේ ගෙදර යන්න හැදුවේ. උඹලා දෙන්නම අද මැරුම් කාපන්. මේක ජනාධිපතිගේ දුව වෙනුවෙන්. මච්චන් බුලට් වලින් මට මුකුත් වෙන්නේ නෑනේ. අයියෝ. හොඳ වෙලාවට ඉස්සෙල්ල උඹට තිබ්බේ. වාසනාව තමා. කෝබලේ මගේ හොන්ඩා R1 එක. මගේ බයික් වලටමයි කෙලවෙන්නේ. මෙන්න කෙස් ගහක් නම් වැටිලා තියෙනවා. එහෙනම් දන්නවනේ කාගාවටද යන්න ඕනේ කියලා. වුල්වි මචං මොකෝ කරන්නේ? මොකද ඩෙඩ්පූල්? මට උදව්වක් ඕනේ ලෝගන්. ඒ පාර මොකද්ද? අනේ මගේ බයික් එක ඉස්සුවා එකෙක්. මට ඒක හොයලා දියන්කෝ. මං ගාවුගේ කෙස් ගහක් තියෙනවා. හරි ඔහොම ඉන්නවකෝ. මේක තමා තැන. අන්න මගේ බයික් එක. එහෙනම් විඝාටේ කරන් වරේ. එහෙනම් ඔය දෙන්න ඉන්න. මං ඒක අරන් ඉන්න. මේඩින්ගට එලාමුත් සෙට් කරලා. කනක් ඇහිලා ඉන්න නෑ. කවුද මේ අපේ අඩවියට ආපු එක? කවුද එතකොට අපේ බයික් එක උස්සපු එක? උඹේ නෙමේ. මේක දැන් අපේ. හීරෙන් තමා. මූදෙන් නැත්තම් බලෙන් හරි ගන්න තමා වෙන්නේ. වුල්වි මේක වැදුනම ආයේ දවස් දෙකකට නැගිට ගන්නවා බොරු. මැරියම් බිච්. බොස් එපා. නිල් පාට කොණ්ඩේ. මූ තමා ඩෑල් එක. ඔහොම නැවතියන්. අනේ අයියේ මට සමාවයන්. මූ පැනලා ගියානේ. යන්තම් පැනගත්තනේ. ඕ ෂිට්. මේ අල්පොන්සු බොසානේ. ඔයාගේ බොසා ගැන සමාවෙන්න. හොඳ වැඩි. ඔය නිල් පාහරයට. මල්ටිමාස්ක්. හරි. මොකද කියන්නේ අපි එකතු වෙලා පූලවයි වාසනාවයි ඉවරයක් කරොත්? මල්
මල් ගන්න මල්. මල්ලි මල් පොකුරක් කීයද? පොකුරක් 500යි මාත්‍යා. දෙන්නකො පොකුරක් මට. ආ ගන්න මාත්‍යා. අර ඉන්නේ පොර. අද ඕකා ඉවරයක් කරනවා. දැම්ම මුකුත් එපා. ඉස්සෙල්ලා උගේ පස්සෙන් යමා. ආංගුලි මම ඔයාට මල් වගේක් කරන් ආවා. මල් කන්නද බල්ලෝ? එහෙම කියන්න එපා. බලන්නකෝ මේවයි සුවඳ. අප්පා මගේ නායත් කඩාගෙන යනවා ගේකට. එපා නම් කමක් නෑ. දැන් හොඳයිද ඔයාට? දැන් නම් සනීපයි. ඒත් තව ටිකක් නිදා ගන්නවා. සමාදානයෙන් සැතපෙන්න එහෙනම්. සමාදානෙන් සැතපෙන්න. උඹ හිතුවද මම මැරිලා කියලා? මුට ටිකක් නිදා ගන්න දීලා වරෙන් යන්න. ඔයා අද මොකද කරන්නේ වාසනා? මට මේ දැන් එක්කෙනෙක්ව හම්බෙන්න තියෙනවා. මම යනවා. ඕකේ වාසනා. මාත් මේකේ වටයක් දාලා එන්නම්කෝ. එහෙනම් දැන් ඔයා වැඩේ බලා ගන්න මාස්ක්. මම පරි ගන්න අවුරුදු ගානක් බලාගෙන හිටියා. ෂා හිත නේද? දෙප්පුල් මම ආය ආවා තමුන්ගේ පරි ගන්න. අනේ සෝරි වෙන්න ඕනේ. ඔයා කවුද? උඹ මෙච්චර දෙයක් කරපු මාවත් අමතකද? අනේ ඒක නෙමේ අයියේ. බයික් එක හිට්ටා. පොඩි සප් එකක්. සප් එකක් නේ. අද ගෙන්නම් නියම සප් එකක්. ඇයි අනේ ඔයා ඔහොම කරගෙන ආවේ මට? ඒක නම් රිදුනා මචං. මුංගේ ඉවරයක් නැද්ද? කොහොමද වාසනා? අල්පොන්සෝ හිරේ ජීවිතේ කොහොමද? ඒක ඉතින් ඔයාටත් බලා ගන්න හම්බෙයි. තමුන්ට පණ පිටින් නිදහසේ මෙහෙම ඉන්න කිසිම අයිතියක් නැහැ. තමුන් ඒක දන්නව ඇතිනේ. තමුන්ගේ කොන්ට්‍රැක්ට් එකකටයි මං ජනාධිපතිගේ දුව මැරුවේ. තමුනුත් ඒක නිසා ඒකට සම්බන්ධයි. අන්න ඒකයි තමුන්ට ජීවත් වෙන්න අයිතියක් නැත්තේ. ඉතින් මොකද මට එන්න කිව්වේ? ඔයාට මං තව එක chance එකක් දෙන්නම්. මගේ යටතේ වැඩ කරන්න. කොහෙත්ම බෑ. මට ආයේ උඹගේ ජරා වැඩ කරන්න ඕමාවක් නෑ. තමුන් ඔහොම ඉන්න තාක්කල් අපිත් අනතුරේ. හෙල්ලෙන්න එපා. මං යනවා වාසනා. ඉතුරු ටික ඔයාට බාරයි මාස්. හප්පා කඩේට ගිහින් බෝතලයක්වත් අරන් එන්න ඕනේ. කාවද මට මේ දැනෙන්නේ? මේ මොන මගුලක්ද? මගුල වුණයි. අන්තිම පාරට අහන්නේ. තමුන් අල්පොන්සුට වැඩ කරනවද නැද්ද? මම නෑ කීවනේ. එහෙනම් වෙන කරන්න දෙයක් නෑ. වාසනාව. අයියෝ බ්‍රෝ ඉවරද? ෂිට් මොකෝ බොස්? පේන විදිහට මාස්කේ ඔරිජිනල් එක අහුවෙලා. දැන් මොකද කරන්නේ බොස්? දැනට ඉක්මනින් මාරු වෙමු. හරි බොස්.